ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ලෑස්ති වෙන්නේ සාරියක හෑන්ඩ් පේන්ට් එකක් කරන්න. සාමාන්‍යයෙන් ඉතින් පේන්ටිං වැඩවලට ගන්න මෙන්න මේ වගේ ලේස් කොටන් රෙදි. මම අද ලෑස්ති වෙන්නේ සාරියක් පේන්ට් කරන්න. මම මේකට ගත්තේ ලේස් කොටන් වලින් මීටර් 5මාරක්. මොකද සාරියකට මීටර් 5මාරක් ඕනේනේ. ඒ වගේ මම මේකේ ජැකට් පීස් එකට ගත්තා. මෙන්න මේ තද කළු පාට හුරු නිල් පාටින් මීටර් 1ක්. මගේ සාරි ජැකට් එකට ඕන ප්‍රමාණය. මම සාරියට කරන්න යන්නේ මණ්ඩල ආර්ට් එකක් වගේ. මණ්ඩල ආර්ට් එකක් නෙවෙයි. හැබැයි ඒ වගේ half design එකක්. ඉතින් මම ඒකේ print out එකක් අරගෙන තමයි සාරියට කොපි කරගන්න යන්නේ. හැබැයි ඉතින් මේක සාරියට paint කරන නිසා A4 size එක මදි. හැබැයි අපේ ගෙදර තියෙන A4 size printer එකක් නිසා මම design එක ටිකක් ලොකු කරලා කොළ දෙකකට තමයි print එක අරගත්තේ. හැබැයි ඉතින් ඔයාලට A3 size වගේ ලොකු කොළයකට එකවර print එක ගන්න පුළුවන් නම් ඔයාලට මේ විදිහට print එක ගන්න පුළුවන් එක කොළයකටම. ඔයාලට ඉතින් අතින් අඳින්න හොඳ හුරුවක් තියෙන කෙනෙක් නම් print on නෑ. ඔයාලට අතින් අඳින්න පුළුවන්. හැබැයි මම එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි නිසා මම මේ වගේ කොළ දෙකකට print out අරගෙන මෙන්න මේ විදිහට තනි design එක එන විදිහට අලව ගත්තා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ සාරියට ඩිසයින් එක කොපි කරගන්න. මම ගත්තේ ලා පාට රෙද්දක්නේ. ඒ නිසා කාබන් එකක් තියලා අඳින්න ඕන උනේ නැහැ. රෙද්ද යටින් මේ විදිහට print out එක තිබ්බහම උඩින් හොඳට පේනවා. හැබැයි ඉතින් මෙහෙම නැතුව තද පාට රෙද්දක් නම් ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලට පුළුවන් කාබන් එකක් තියලා මේ ඩිසයින් එක ඇඳගන්න. හැබැයි මේක විනිවිද පේන නිසා මම හිතුවා උඩින් අතින් මැදගන්න. ඔයාලට මේක අඳින්න ඕන නම් චෝක් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය පැන්සලක් පාවිච්චි කරන්නත් පුළුවන්. මං ගාව තිබුණ චෝක් එක රතු පාට නිසා කහ පාට රෙද්දි මම චෝක් එකෙන් නම් අඳින්න ගියේ නෑ. මම මේ විදිහට සාමාන්‍ය පැන්සලකින් තමයි ඩිසයින් එක රෙද්දේ ඇඳගත්තේ. අද අපිට එළියේ වහින දවසක්. මම ඉතින් අද තමයි සාරිය පේන්ට් කරන්න යන්නේ. කලින් දවසේ සාරියේ ඩිසයින් එක ඇඳලා මට පේන්ට් කරන්න ටයිම් තිබුණේ නැහැ. සාරිය පේන්ට් කරලා රඳව ගන්න මම මෙන්න මේ වගේ සුජි ෆෝම් බෝඩ් එකක් පාවිච්චි කරනවා. සාරිය එහා මෙහා යන්නේ නැති වෙන්න මම මෙන්න මේ වගේ පින් ටිකුත් පාවිච්චි කරනවා. ඉතින් මේ බෝඩ් එකේ සාරිය රඳව ගන්න. ඒක පීස් එකට ගැලපෙන්න මම මෙන්න මේ කලර් එක තමයි තෝරගත්තේ සාරිය පේන්ට් කරන්න. දැන් ඉතින් පේන්ට් කරන ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. මම මේ විදිහට සුජි ෆෝම් බෝඩ් එක යටින් තියලා ඒකට උඩින් මගේ ඩිසයින් එක ඇඳගත්ත රෙදි කොටස තියලා රෙද්දේ හා මෙහා යන්නේ නැති වෙන්න පින් වලින් රඳව ගත්තා. ඒ වගේදී අඳින්නේ මේ පැත්තට. මේ පැත්ත අඳිනකොට අඳින්න මෙහෙම. මේ පැත්ත මට හුරු නෑ. ඒතර කොහොමද පැත්ත මාරු කරන්න ඕනේ? මේ අයිජ් එක ගන්න එපා. ටික දෙන්න. ඔයින් මැද ගන්න චුට්ටක් දෙන්නකෝ. අයින කියලා. මේ අයින මේ අර බ්‍රෂ්. නීට් නෑම. ඒක දෙකකින් ඒකට මේ වටේ ගෑවුණා වැඩි වුණානේ. කමන්නේ. ඔයාලටත් ඉන්නවද මේ වගේ හැම වැඩකටම උපදෙස් දෙන හස්බන්ඩ් කෙනෙක්? ඊට පස්සේ ඉතින් පරිස්සමින් පාට කරන්න තමයි තියෙන්නේ. මේකට ඉතින් සාමාන්‍යයෙන් හොඳ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. මොකද ඉතින් අර අයින ලස්සනට පේන්ට් කරගන්න තරමට ඩිසයින් එක නීට්. මම මේ සාරිය ඩිසයින් කරද්දී ඇත්තටම පේන්ට් එක ගන්න කලින් තමයි මම සාරියට ගැලපෙනවා කියලා හිතුව ජැකට් පීස් එක ගත්තේ. ඒ කියන්නේ මේ කහ පාට රෙද්දට තද නිල් පාට ජැකට් පීස් එකක් තමයි මම ගත්තේ. හැබැයි ඊට පස්සේ රෙද්දට මැච් වෙන ෆැබ්‍රික් පේන්ට් හොයන්න මට සෑහෙන කරදර වුණා. කඩවල් ගොඩකට ගිහිල්ලා යන්තම් පාට හොයාගත්තා. හැබැයි මගේ වෙලාවට ඒ පාටින් තිබුණ එක බෝතලයක් විතරයි. ඇත්තටම මම මේ සාරියට මුළු සාරිය පුරාම පොඩි ඩිසයින් එකක් දාන්න හිතන් හිටියේ. හැබැයි එක බෝතලයක් විතරක් හම්බ වුණ නිසා තමයි මම හිතන් හිතපු ඩිසයින් එක වෙනස් කරලා මේ වගේ එක තැනකට විතරක් ඩිසයින් එක දාන්න හිතුවේ.
ඒ නිසා මම නම් ඔයාලට කියන්නේ සාරි ජැකට් පීස් එක එහෙම නැත්නම් අපි පේන්ට් කරන පාට ඩිසයිඩ් කරන්න කලින් ඔයාලා ඒ පාටවල් කඩවලට තියෙනවද කියලා බලලා හිටියොත් හොඳයි. ඉතින් ඔයාලා මේ වගේ දෙයක් ගෙදරදිම තමන්ගේ අතින්ම කරගන්නව නම් යන වියදම ගොඩක් අඩුයි. මේ රෙදි වලට යන වියදමයි පේන්ට් වලට යන වියදමයි විතරයි අපේ අතින් යන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාගේ කාලෙන් චුට්ට මේකට වැය කරලා ඔයාලට මේක කරගන්න පුළුවන්. මමත් මේක එක දවසින් නෙවෙයි කරේ. වැඩට යන්නේන ගමන් එක දවසක රෑක ඒකේ ඩිසයින් එක ඇඳලා ඊට පස්සේ තමයි මේ දවසින් දවස ටික එකේ හිමින් පේන්ට් කරගෙන යන්නේ. ඔන්න ඉතින් දැන් මගේ ඩිසයින් එකම මම පාට කරගෙන ඉවරයි. අවසානයේ මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් තමයි මට හම්බ වුණේ. ඔයාලට පේනවා නේද ඒක පාට කරලා ඉවරනම කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මේක දැක්කහම මට මාස හිතුණා පොඩි කාලෙකින් ඒ කියන්නේ මේ ඩිසයින් එක කරන ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. ඒ වගේම අඩු වියදමකින් මගේ අතින්ම මේ වගේ දෙයක් කරගත්තාම මට කියන්න බැරි තරම් ආත්ම තෘප්තියක් තියෙනවා. ඉතින් ඔයාලටත් අඩු වියදමකින් ඔයාලගේ අතින්ම මේ වගේ සිම්පල් ඩිසයින් එකක සාරියක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෑන්ඩ් පේන්ට් සාරියක් 5000ක් විතර වෙනවනේ. හැබැයි ඉතින් ඒකෙන් භාගයක් විතර වියදම් කරලා ඔයාලට ඔයාලගේ අතින්ම මේ වගේ ලස්සන සාරියක් හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න.